හෙලෝ මගේ ආදරණීය යාළුවනේ. ඉතින් වෙනද වගේම අදත් මම ආවා අලුත් ටෙරොට් කාඩ් රීඩින් එකක් අරගෙන. ඉතින් අපි ඉක්මනටම බලන්න යන්නේ ඔයාගේ no contact situation එක ගැන. ඔයාගේ no contact person මොනවද හිතන්නේ කියලා. ඉතින් ෆයිල් දෙකක් තියෙනවා. ඔයා කැමති ෆයිල් එකක් තෝරගෙන මේ ටෙරොට් කාඩ් වීඩියෝ එක බලන්න. හෙලෝ ෆයිල් නම්බර් 1. ඉතින් අපි බලමු ඔයාගේ no contact situation එක ගැන. ඉතින් ටිකක් සංකීර්ණ කාඩ්ස් වගේක් තමයි ඔයාට නම් සිලෙක්ට් වෙලා තියෙන්නේ. නමුත් මම කියන්න කැමතියි මේක බලාපොරොත්තු සහගත පණිවිඩයක් වෙයි අනිවාර්යයෙන්ම. ඔයාලා දෙන්නම තනිව තමන්ගේ අඩුපාඩු ගැන ගැඹුරින් සිතා බලන කාලයක් තමා මේ කියලා මට මේ ටෙරොට් කාඩ් එනර්ජි එකෙන් පෙන්වනවා. ඔයාගේ no contact person බැරෑරුම් විදියට ඔයාලා දෙන්නගේ මේ සම්බන්ධය ගැන හිතනවා කියලා මට කියන්න පුළුවන්. මේ පුද්ගලයා රිලේෂන්ෂිප් එක ගැන තීරණයක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඔබට නුදුරේම හදිසි පණිවිඩයකින් මේ පුද්ගලයා කතා කරන්න පුළුවන් අනිවාර්යයෙන්ම. නමුත් මෙයා කතා කරනකොට ඔයා ඉන්නේ මේ සම්බන්ධය ගැන හෝ මේ පුද්ගලයා ගැන දැඩි කලකිරීමකින් හෝ සමහර අය මේ සම්බන්ධය මට එපා කියලා ප්‍රතික්ෂේප කරන මානසිකත්වයෙනුත් ඉඳී කියලා මට පෙන්වනවා. ඉතින් ෆයිල් නම්බර් 1 මේ තමයි ඔයාගේ ටෙරොට් කාඩ් රීඩින් එක. හායි ෆයිල් නම්බර් 2 අපි බලමු ඔයාගේ no contact situation එක ගැන. ඉතින් ඔයාට නම් ගොඩක් emotional cards තමයි select වෙලා තියෙන්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 සමහර විට මේක බලන ඔයාලගේ person හා ඔයා no contact situation එකක ඉන්නේ මීට කලින් ඇති වූ රණ්ඩුවක් දැඩි සිතට දෙවීමක් හෝ මතභේදකාරී ස්වභාවයක් නිසා වෙන්න පුළුවන්. ඔයාගේ පර්සන්ගේ විශාල මෙන්ටල් ස්ට්‍රෙස් එකක් මට පෙන්වනවා මෙතනදී. මේ පුද්ගලයා දෙගිඩියාවක තමයි ඉන්නේ. ඒ වගේම ඔයාගේ no contact person මානසික සහනය සොයාගෙන එයාගේ ජීවිතය ඉදිරියට ගෙනියන බවක් move on වෙන ගමන් ඉන්න බවක් මට පෙන්වනවා. ඒ වගේම මේ බැඳීම තිබ්බ කාලේ ඇතිව සුන්දර මතකයන් ගැන තවමත් එයාගේ හදවත තුල කැකෑරෙනවා කියලා මට පෙන්වනවා. නමුත් ඔයා කියපු වචනයක් හෝ එයා විසින්ම ඇති කරගත්ත දෙයක් නිසා ඔයාගේ no contact person තුල විශාල තුවාල පවතිනවා කියලා මට පෙන්වනවා මේ එනර්ජි එකකින්. ඉතින් මේ කෙනා ඉදිරියේදී නැවත ඔයා එක්ක කතා කිරීමේ possibility එක තිබ්බත් මේ relationship එක පවත්වාගෙන යාමේ తాවකාලික තත්වයක් තමයි මට පෙන්වන්නේ. ඉතින් ෆයිල් නම්බර් 2 මේ තමයි ඔයාගේ tarot card reading එක.